ආරක්ෂක හමුදාවන්ගේ කාලතුවක්කු ප්‍රහාර හමුවේ LTT ත්‍රස්තවාදී හෝ වන්නි ප්‍රදේශයෙන් පසුබැස පලා යති. පාබල හමුදාවන්ගේ ජයග්‍රහණය සඳහා කාලතුවක්කු ප්‍රහාරවලින් විශාල දායකත්වයක් සැපයන බව යුද පිමේ සිට තොරතුරු ගෙනෙන අප විශේෂ නියෝජිත අනුරුද්ධ දොරකුඹුර පවසයි. මෙම ස්ථානය LTT ත්‍රස්තවාදීන්ගේ මීට දින කිහිපයකට පෙර ආරක්ෂක හමුදාවන් නිදහස් කර ගැනීමට සමත් වුණා. මෙය නැගෙනහිර ප්‍රදේශයේ සිට රට අභ්‍යන්තරයට මුලතිව් වනාන්තරයේ මැදින් පිහිටි LTT ත්‍රස්තවාදීන්ගේ සැපයුම් මාර්ගයක්. මෙම මාර්ගය ආරක්ෂක හමුදාවන් දැඩි කැපවීමකින් විශාල ප්‍රදේශයක් නිදහස් කර ගැනීමත් සමගම ජය මාවත යනුවෙන් ඒ නම් කර තිබෙනවා. මෙම ස්ථානය ආරක්ෂක හමුදාවන් රැඳී සිටින අවසන් ස්ථානයයි. මෙයින් මීටර් 100ක් ඔබ්බෙන් නැත්තේ LTT ත්‍රස්තවාදීන්ගේ ඉදිරි ආරක්ෂක වළල්ලයි. එම ආරක්ෂක වළලුද බිඳ දමමින් උතුරට ගමන් කිරීමට විරෝධාර හමුදාවන් දැඩි කැපවීමකින් යුතුව ක්‍රියා කරන අයුරු අපට දක්නට ලැබෙනවා. වන්නි සටනේ පාබල හමුදාව මෙතෙක් ලැබූ ජයග්‍රහණ පිටුපස කාලතුවක්කු රෙජිමේන්තුවෙන් සුවිශාල කාර්යභාරයක් පිටු වී ඇති අයුරු වන්නි සටන් පෙරමුණේදී අපට දක්නට ලැබුණා. LTT ත්‍රස්තවාදීන්ගේ ඉලක්කවල වෙච්ච මිලිමීටර් 152 මිලිමීටර් 130 හා මිලිමීටර් 120 කාලතුවක්කු ප්‍රහාර නිවැරදිව එල්ල කරමින් ත්‍රස්තවාදීන් විශාල ප්‍රමාණයක් මේ වන විටත් විනාශ කොට තිබෙනවා. වන්නේන් උතුරට ඇදෙන රණවිරුවන්ට අවශ්‍ය අමතර වෙඩි බලය සපයා දෙන්නේ මෙම කාලතුවක්කු රෙජිමේන්තුවයි. මේ අනුව රණවිරුවන්ගේ කාලතුවක්කු ප්‍රහාර හමුවේ LTT ත්‍රස්තවාදීන්ට අමතර සේනාංක ඉදිරි මෙහෙයුම් කලාපයට හිමීමද මේ වන විට බරපතල ගැටලුවක් වී පවතිනවා.